Buongiorno, ඉතින් ඔයාලා කවුරුත් දන්නවා මම නීෂා ඒජන්සි ඇන්ටන්. මේ දවස් ටිකේ ඉතාලියම කතාව තමයි ડોකියුමන්ට් නැති කට්ටියට කොහොමද මෙහි ડોකියුමන්ට් එක හදලා දෙන්නේ කියලා. ඉතින් මේ දවස් ටිකේ මම දාපු වීඩියෝත් එක්ක ඔයාලට මේ තවත් වීඩියෝක් ඔයාලට අරගෙන ආවේ. තව පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් අපේ යාළුවෙක් ඉන්නවා ඇතුලේ අපි ආව කියලා හම්බෙමු. Ali, ciao, buonasera. Come è andato pratica prima per il soggiorno di protezione speciale, poi è fatto connettere lavoro subordinato. E come è fatto? Io ho avuto permesso di soggiorno protezione speciale, era quando era vicino a scadenza, sono venuto di qua all'agenzia Nisha, ho chiesto per compilare tutto il codice postale, tutto, era lui compilato, sono andato apposta per depositare. Quando ho depositato mi hanno lasciato impronte dopo di 6 mesi, ho fatto impronte, era andato buon fine tutto, ho ritirato il permesso di soggiorno lavoro subordinato, però più di tutto dovevi avere contratto di lavoro. Ok, importante è che වැදගත්ම දේ මේකට සුදු කොලේ හම්බුනාට පස්සේ දවස් 8කට පස්සේ කොන්ත්‍රාත් එක අනිවාර්යෙන් ගහලා තියාගන්න ඕනේ. ඒක තමයි කමිෂන් එකට වැදගත්ම දේ. මොකද මෙයා අපේ නීෂා ඒජන්සියෙන් වැඩේ කරලා තින්නේ මුලින් ඉඳලා අගට වෙනකම්ම මේ සිනියර් අලි කියන්නේ අනිවාර්යයෙන්ම කමිෂන් එකට යනකොට දවස් කොටකොලේ සුදු කොලේ අපි කියන්නේ කොටකොලේ කියලා. ඒකට දවස් 8කට පස්සේ කොන්ත්‍රාත් එක අනිවාර්යෙන් ගහලා තියෙන්න ඕනේ කමිෂන් එකට යනකොට. ඉතින් ඕක තමයි ඔයාලට විස්තර ටික පැහැදිලි කරන්න ඕනේ. ඊට පස්සේ කියන්න ඕන ප්‍රොටෙක්ෂන් ස්පෙෂල් සෝජෝන එක ගත්තට පස්සේ බූස්ට් එක අපි පුරවලා දෙනවා. මාස 6කට පස්සේ කුස්තුරා ගිහලා ඇඟිලි මාක් දීලා කිසිම අවුලක් නැතුව ලවර සෝජෝන එක අරගෙන තියෙනවා. ඉතින් ඕක තමයි විස්තරය ඔයාලට කියන්නේ. Non si può andare a buon fine così, però dovevi avere prima di tutto lavoro, contratto di lavoro. Senza contratto di lavoro non si può convertire il lavoro. Permesso di soggiorno, protezione speciale. සිනියර් අලි කියපු විදිහට කවුරු හරි ඉන්නවා නම් ડોකියුමන්ට් නැති කට්ටිය, ඒ කියන්නේ પાස්පෝර්ට් එක විතරක් අරගෙන ඉතාලිය ආපු කට්ටිය, ඒ කියන්නේ සාමාන්‍ය වචනෙන් කියනවා නම් අනවසරයෙන් ඇතුල් වෙච්ච කට්ටිය ඉතාලියට කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. අපි සම්බන්ධ කරගන්න. සම්පූර්ණ අපි සෝජෝන් එක දක්වාම සම්පූර්ණ ඔයාලව අපි එක්කගෙන යනවා. ඒක අපේ වගකීම. අපි සම්පූර්ණයෙන් මේ දේ ඔයාලට කරලා දෙනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. Buongiorno, ඉතින් ඔයාලා කවුරුත් දන්නවා මම නීෂා ඒජන්සි ඇන්ටන්. මේ දවස් ටිකේ ඉතාලියම කතාව තමයි ડોකියුමන්ට් නැති කට්ටියට කොහොමද මෙහි ડોකියුමන්ට් එක හදලා දෙන්නේ කියලා. ඉතින් මේ දවස් ටිකේ මම දාපු වීඩියෝත් එක්ක ඔයාලට මේ තවත් වීඩියෝක් ඔයාලට අරගෙන ආවේ. තව පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් අපේ යාළුවෙක් ඉන්නවා ඇතුලේ අපි ආව කියලා